පන්තියක් කියන්නේ කොහොම තැනක් වෙන්න ඕනිද? පන්තියක් කියන එක අනිත් අය දකී කියලා කලබලයක් නැතුව, අනිත් අයට පෙනුණා කියලා අවුලක් නැතුව අපේ සැහැල්ලුම පෙනුමින් අපිට ඉන්න ලැබෙන තැනක් වෙන්න ඕනේ. තියෙන ලස්සනම ඇඳුම් ඇඳලා ගත්තු, එඩිට් කරපු, ෆිල්ටර්ස් දාපු Facebook, Instagram ෆොටෝස් වලට පිටිපස්සෙන් ඉන්න රියල්ම මනුස්සයාට තමන්ගේ පෙනුම ගැන කිසිසේත්ම කරදර නොවී නිදහසේ ඉන්න ලැබෙන තැනක් වෙන්න ඕනේ. පන්තියක් කියන එක අපේ ජීවිතේ හොඳම දවස්වලදී වගේම නරකම දවස්වලදීත් අපිට වැටිලා ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. දිනනකොට වගේම පරදින කොටත් අපිව වැළඳ ගන්න පුළුවන් මිනිස්සු අපි වටේට ඉන්න තැනක් වෙන්න ඕනේ. ලෝකෙම අය අපිව ප්‍රතික්ෂේප කළත් අපිව තවදුරටත් විශ්වාස කරන, අපිට තවදුරටත් හයියක් දෙන මිනිස්සු ඒ පන්තියේ ඉන්න ඕනේ. ඒ වගේම පන්තියක් කියන තැන අපිට ලෝකේ තියෙන සුව පහසුම තැන වෙන්න ඕනේ. මහන්සි කියලා දැනුණ වෙලාවට මහන්සිය නිවාගන්න එන්න හිතෙන තැනක් වෙන්නත් ඕනේ. ලෝකෙ තියෙන ලොකුම තනතුර දැරුවත්, ලෝකෙ තියෙන හොඳම රස්සාව කරත් පන්තියට ආවට පස්සේ ඒ ඔක්කොම පැත්තක තියලා සාමාන්‍ය විදිහට සැනසීමෙන් ඉන්න ලැබෙන තැනක් වෙන්නත් ඕනේ. සරලවම කිව්වොත් පන්තියක් කියන්නේ අන්න එහෙම තැනකට, දාලා කොහෙට හරි දුවන්න හිතෙන තැනකට නෙවෙයි. කොහේ හිටියත් මොන දේ දාලා වුණත් දුවගෙන එන්න හිතෙන තැනකට, එහෙම එන්න පුළුවන් තැනකට, දිනලා එද්දි වගේම වැරදිලා එද්දිත් වෙනසක් නැතුව අපිව දරා ගන්න තැනකට. මගේ පන්තිය නිර්ධන පන්තිය. හැබැයි දවසක අපේ පන්තිය මම ක්ලාස් එකක් කරනවා. ඒ නිසා තමයි මේක අපේ මීඩියා පන්තිය වෙන්නේ. අපේ මීඩියා පන්තියෙන් අපි මේ අලුත් අවුරුද්දෙත් ලස්සනම ලස්සන, හොඳම හොඳ ප්‍රතිඵල සහිත වැඩපිළිවෙලක් එක්ක හමු වෙමු.